හරිද? අපි ඊළඟට බලමු අපිට කතා කරන්න තියෙන ඊළඟ ලයිෆ් සයිකල් එක මොකක්ද කියලා. මම යනවා ස්ලයිඩ් එකට. මෙතන ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ng on init කියන එක. එතකොට මේක ට්‍රිගර් වෙන්නේ ng on changes එක ට්‍රිගර් වුණාට පස්සේ. හරිද? ඒ වගේම මේක ට්‍රිගර් වෙන්නේ කම්පොනන්ට් එක ඉනිෂියලයිස් වෙලා ඉවර වුණාට පස්සේදී. හරිද? එතකොට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් කරගන්න. initialize data or perform setup task. ඒ කියන්නේ දැන් අපේ කම්පොනන්ට් එක ඉනිෂියලයිස් වුණාට පස්සේදී අපිට මොන හරි ඩේටා ඉනිෂියලයිස් කරන්න දිනන නම් ඒ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම අපිට මොන හරි API calls දාන්න දිනන නම් අන්න ඒ දේවල් අපිට මෙතනදී කරගන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ ng on init කියන එක අපිට එකපාරක් ට්‍රිගර් වෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ කම්පොනන්ට් එක අපේ බ්‍රවුසර් එකේ රෙන්ඩර් වුණාට පස්සේ අපිට එකපාරයි මේක ට්‍රිගර් වෙන්නේ. හරිද? ඊට පස්සේ මේක තවත් ට්‍රිගර් වෙන්නේ නැහැ. එතකොට මෙතන බලන්න එක්සැම්පල් එකක් දාලා තියෙනවා. අපිට මෙන්න මේ ng on init කොහොමද පාවිච්චි කරන්නේ කියලා. එතකොට අපිට මේකට මෙන්න මේ on init කියන ඉන්ටර්ෆේස් එක ඉම්ප්ලිමන්ට් කරගන්න ඕන අපේ කම්පොනන්ට් එකට. ඊට පස්සේදී අපිට මෙන්න මේ ng on init කියන ෆන්ක්ෂන් එක දෙනවා. හරිද? අපි එතකොට බලමු මේක VS Code එකට ගිහිල්ලා කොහොමද කරන්නේ කියලා. එතන බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි. ඔන්න අපි එතකොට මෙතන තව ඉන්ටර්ෆේස් එකක් ඉම්ප්ලිමන්ට් කරගන්නවා. වෙන කමාවක් දාලා ඉවරලා ඒක ඉම්ප්ලිමන්ට් කරගන්න පුළුවන්. ඒක තමයි on init කියන එක. හරිද? එතන මේකත් අර කලින් කරා වගේම rectangular calling අපිට මෙහෙම ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න මෙතන කියනවා property ng on init is missing කියලා. හරිද? එතකොට අපි ඒක ඉම්ප්ලිමන්ට් කරගන්න ඕන. අපිට ඒක ඉම්ප්ලිමන්ට් කරගන්න පුළුවන් මෙන්න මේ බලුව එක ක්ලික් කරලා. හරිද? මේ විදිහට මම මේක ඉම්ප්ලිමන්ට් වුණා. මම මේක පහළට දාගන්නම්. ඔය විදිහට. හරි. ඊට පස්සේදී මම මෙන්න මේ throw එක අයින් කරලා මෙතන console.log එකක් දානවා. මේ විදිහට ng on init triggered කියලා. හරිද? ඔය විදිහට මම දාගන්නවා. හරි. දැන් browser එකට ගිහලා බලන්න මොකක්ද උනේ කියලා. මෙහෙම තියෙනවා. බලන්න මෙතන ng on changes triggered කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි අර චේන්ජ් එක වෙලා කියලා ඒ ඔබ්ජෙක්ට් එක ප්‍රින්ට් වෙලා තියෙනවා මෙතන. ඊළඟට ng on init triggered කියලා ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට මුලින්ම අපේ ට්‍රිගර් වෙන්නේ මෙන්න මේ ng on changes කියන ලයිෆ් සයිකල් ලූප් එක. ඊට පස්සේ තමයි මෙන්න මේ ng on init එක ට්‍රිගර් වෙන්නේ. එතකොට මේක ට්‍රිගර් වෙන්නේ මොන වෙලාවටද? අපේ කම්පොනන්ට් එක ඇදලා ඉවරයි කියලා කියන්නේ. හරි. එතකොට දැන් මම මෙන්න මේ change name එක ක්ලික් කරනවා. දැන් බලන්න ng on changes ට්‍රිගර් වුණා. හැබැයි ng on init එක ට්‍රිගර් වුන්නේ නැහැ. හරිද? එතකොට මේක අපේ බ්‍රවුසර් එකේ රෙන්ඩර් වුණාට පස්සේ මෙන්න මේ කම්පොනන්ට් එක අපිට එකපාරයි මේක ට්‍රිගර් වෙන්නේ. හරිද? ආයෙමත් මේක ට්‍රිගර් වෙන්නේ නැහැ. ඒක තමයි මෙන්න මේ ලයිෆ් සයිකල් ලූප් එකේ තියෙන බිහේවියර් එක. හරිද? එතකොට අපිට අපේ කම්පොනන්ට් එක බ්‍රවුසර් එකේ රෙන්ඩර් වුණාට පස්සේ මොනවා හරි පළවෙනි පාරම, ඒ කියන්නේ මොකක් හරි එකපාරක් කරගන්න ඕන දෙයක් තියෙනවා නම් අපිට මෙන්න මේ ng on init එකේ ලියලා තියන්න පුළුවන්. හැබැයි මෙහෙමයි අපි මේකේ ගොඩාක් ලොකු දේවල් කරන්න යන්නේ නැහැ. මොකද එහෙම වුණොත් අපේ UI එක, ඒ කියන්නේ අපේ HTML එකේම ටිකක් ලෝඩ් වෙන වෙලාව යන්න පුළුවන්. හරි. හරි. දැන් ඔයාලට තේරෙනවා මෙන්න මේ ng on init කියන එක කොහොමද වැඩ කරන්නේ කියලා. හරිද? ඊට පස්සේ මම මෙහෙම දෙයක් ඔයාලට කියලා දෙන්නම්. දැන් අපි දන්නවා මෙන්න මේ කන්ස්ට්‍රක්ටර් කියන එක. හරිද? එතකොට අපි TypeScript වල සින්ටැක්ස් කතා කරනකොට මෙන්න මේ කන්ස්ට්‍රක්ටර් එක ගැන කතා කරා. මම මෙතන ලොග් එකක් දාන්නම් මෙහෙම constructor triggered කියලා. හරිද? ඔය විදිහට. හරි. මම දැන් කියලා දෙන්න යන්නේ මෙන්න මේ කන්ස්ට්‍රක්ටර් එක සහ ng on init එකේ තියෙන වෙනස මොනවද කියලා. හරිද? දැන් බලන්න මේක ගිහිල්ලා මෙතන දැන් මුලින්ම බලා ගන්න පුළුවන් constructor triggered ඊළඟට ng on changes ඊළඟට තමයි ng on init එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට මුලින්ම trigger වෙන්නේ මෙන්න මේ constructor triggered කියන එක. එතකොට හැබැයි මේක ලයිෆ් සයිකල් ලූප් එකක් නෙවෙයි අපිට ක්ලාසස් වල එන එක. එතකොට අපි මෙන්න මේ user component කියන එකේ ඔබ්ජෙක්ට් එකක් හදනකොට මෙන්න මේ construct එක තමයි මුලින්ම කෝල් වෙන්නේ. හරිද? ඒක නිසා තමයි මෙන්න මේ output එක ආවේ. දැන් එතකොට අපි මෙන්න මේ user component එක අපි browser එකේ රෙන්ඩර් කරනවා නම් මුලින්ම මෙයා මොකද්ද කරන්නේ? මෙන්න මේ user component එකෙන් ඔබ්ජෙක්ට් එකක් හදලා ඉවරලා අපේ RAM එකේ ඉඩක් අරගෙන ඉවරලා ඒක ස්ටෝර් කරගන්නවා. හරිද? එතකොට මුලින්ම ට්‍රිගර් වෙන්නේ මෙන්න මේ constructor එක. ඊට පස්සේ තමයි මෙන්න මේ ඊතුරු අනිත් ලයිෆ් සයිකල් ලූප්ස් ටික ට්‍රිගර් වෙන්න පටන් ගන්නේ. එතකොට මේකත් ට්‍රිගර් වෙන්නේ කම්පොනන්ට් එක එකපාරයි. හරිද? මෙන්න මේ ng on init එක වගේම තමයි ng on init එකට කලින් මෙන්න මේ construct එක ට්‍රිගර් වෙනවා. හරිද? එතකොට දැන් මම බලන්න මෙතන change name ක්ලික් කරනවා. මට අයිමත් මෙන්න මේ constructor triggered කියන එක බලා ගන්න බෑ. හරිද? එතකොට ඔන්න ඔක ට්‍රිගර් වෙන්නේ එකපාරයි. එතකොට දැන් ඔයාලට හිතෙයි අපිට මෙන්න මේ ng on init එකේ කරන දේවල් ටික construct එකේ කරන්න බැරිද? හරි. මම ඒක ඔයාලට මෙහෙම පැහැදිලි කරන්නම් මෙතන console.log එකක් දානවා ඔය විදිහට. තාලි වෙලා මෙන්න මේ ඉන්පුට් එකේ එන නම print කරනවා මෙතන. හරිද? ඊට පස්සේදී මෙන්න මේ ng on init එකේ
අපි අර ඉන්පුට් එකෙන් එන නම print කරමු. හරිද? this.name ඔය විදිහට. දැන් බලන්න මෙහෙම මම browser එකට යනවා. මට මේ විදිහට බලා ගන්න පුළුවන්. construct එකේදී නම print කරාට පස්සේ අපිට මොකුත් value එකක් බලා ගන්න බෑ. හරිද? හැබැයි ng on init එකේදී මෙන්න මෙතන මේ නම print කරලා තියෙනවා. එතකොට අපිට යමුත් කියලා බලා ගන්න පුළුවන්. හරිද? එතකොට construct එක call වෙන වෙලාවේදී අපේ parent ගෙන් එන data අපිට එහෙම access කරන්න බෑ. ඒ කියන්නේ අපේ DOM element එහෙම access කරන්න බෑ. හරිද? එතකොට අපිට ඒ වගේ දේවල් access කරන්න ඕන නම් අපි මෙන්න මේ ng on init එක තමයි පාවිච්චි කරන්න ඕන. හරිද? ඒකට තව වැදගත් දෙයක් තමයි මෙන්න මේ construct එක අපි light weight තියාගන්න ඕන. ඒ කියන්නේ ලොකු operations කරන්න යන්න හොඳ නෑ. මොකද construct එක trigger වෙලා තමයි මෙන්න මේ අනිත් ඔක්කොම life cycle loops trigger වෙන්නේ. එතකොට මේ construct එකේ අපි API calls දාලා ඒ වගේ ලොකු heavy task කරන්න ගත්තොත් අපේ component එකේ ඉතුරු life cycle ටික trigger වෙන වෙලාව යනවා. හරිද? එතකොට අපිට මෙන්න මේ white space එකක් තමයි තියෙන්නේ මෙන්න මේ construct එක load වෙනකම්. හරිද? ඒක එච්චර හොඳ practice එකක් නෙවෙයි. ඒක නිසා අපි මේක පුළුවන් තරම් light weight තමයි තියාගන්නේ. එතකොට ng on init එකේ වෙනකොට මෙන්න මේ UI එකයි ටික ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපිට DOM එක access කරන්න පුළුවන්. ඒ වගේම අපිට අවශ්‍ය වෙන API calls ටික අපිට ng on init එකේ කරගන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න දැන් මම ඔයාලට කියලා දුන්නා construct එක සහ ng on init එකේ difference එක මොකක්ද කියලා. ඒක ගොඩක් වැදගත්. අපි මෙන්න මේ Angular concept ඉගෙන ගන්නකොට. එතකොට අපිට මෙන්න මේ construct එක පාවිච්චි කරන්න පුළුවන් dependency injection වගේ දේවල් කරගන්න. හරිද? අපි ඒවා ඉස්සරහට කතා කරනවා. එතකොට අපි construct එක පුළුවන් තරම් light weight තියාගන්න ඕන. DOM එකේම access කරන්න යන්න හොඳ නැහැ. හරිද? ඊළඟට අපි බලමු ඊළඟ life cycle loop එක. අපි දැන් ng on init එක කතා කරා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ng do check එක. හරිද? එතකොට බලන්න මේක trigger වෙන්නේ මොන වෙලාවෙද කියලා. call during every change detection cycle. හරිද? ඒ කියන්නේ මෙන්න මේක trigger වෙනවා හැම change එකකදීම. හරිද? ඒතර use case එක තමයි මේක පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ වෙලාවවලද කියලා කියන්නේ detect and act upon changes that Angular might not notice. එතකොට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් අපේ මොන හරි changes වුණාද නැද්ද කියලා බලා ගන්න. හරිද? අපි බලමු මේකත් එක්ක වැඩ ගන්න කොහොමද කියලා. මේකත් එක්ක වැඩ කරන්න ඕන නම් අපි මුලින්ම මේ do check කියන interface එක implement කරගන්න අපේ component එකට. ඊට පස්සේ අපිට එනවා මෙන්න මේ ng do check කියන function එක. හරි. අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මම යනවා VS Code එකට. ගිහිල්ලා ඉවර වෙලා මෙතන මම දානවා කමාවක් දාලා ඉවරලා do check කියන ඉන්ටර්ෆේස් එක මම ඉම්පෝර්ට් කරගත්තා. ඊට පස්සේදී මෙතන මේ බල්බ් එක ක්ලික් කරලා මට මේක ඉම්ප්ලිමන්ට් කරගන්න පුළුවන් ng do check කියන එක. මෙතනින් මම මේක අයින් කරගෙන හරිද? මම මේක පාලෙන් දාගන්නම්. එතකොට මෙන්න මේ පිළිවෙලට තමයි මෙන්න මේ life cycle loops run වෙන්නේ. හරි. එතකොට මම මෙතන ng do check එක දාගත්තා. ඊට පස්සේ මෙන්න මේ throw එක අයින් කරලා ඉවරලා මම මෙතන console.log එකක් දාගන්නවා. මේ මුඩු කමාන්ඩ් දාලා ඉවරලා ng do check triggered කියලා. හරිද? ඔය විදිහට. දැන් ගිහලා බලන්න මොකක්ද output එක කියලා. මට මුලින්ම constructor triggered කියලා බලා ගන්න පුළුවන්. ඊළඟට ng on changes triggered කියලා බලා ගන්න පුළුවන්. මොකද අපේ input එකක් ආවා ඒක change වුණා. ඊට පස්සේ ng on init එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ng do check triggered අයිමත් ng do check triggered කියලා එනවා. හරි එතනක් බලමු දැන් මෙන්න මේ ng do check කියන එක දෙපාරක් කොහොමද අපිට console.log උනේ කියලා. මෙහෙමයි. දැන් ඉනිෂියලි අපේ ළඟ තියෙනවා මෙන්න මේ at input කියන එක. එතකොට මෙන්න මේක bind වෙනවනේ. අන්න එතන එතකොට මේ change එකක් වෙනවා. ඒක නිසා අපිට මේක බලා ගන්න පුළුවන්. ng do check කියන එක. ඊට පස්සේදී මොකද කරන්නේ අපේ මෙන්න මේ template URL එක load වෙලා Angular විසින් තා පාරක් මෙන්න මේ ng do check එක run කරලා බලනවා. හරිද? රන් කරලා බලනවා. එයාගේ හරියටම මේ කන්සිස්ටන්ට් විදියට ස්ටේට් එක තියෙනවද කියලා. හරි. එතකොට ඔන්න අපිට තා පාරක් මෙන්න මේ ng do check එක බලා ගන්න පුළුවන්. හරි. දැන් ඔයාලට තේරෙනවා මෙන්න මේ ng do check කියන එක කොහොමද දෙපාරක් ට්‍රිගර් වුනේ කියලා. හරි. මම දැන් මෙන්න මේ change name කියන එක අයම ක්ලික් කරනවා. හරි. දැන් මම ඔන්න මේ change name කියන එක ක්ලික් කරනවා. දැන් බලන්න මොකද උනේ කියලා. ng on changes එක ට්‍රිගර් වුණා. ඊට පස්සේ ng do check එක ට්‍රිගර් වුණා. මොකද හේතුව අපේ අර input එක දැන් වෙනස් වෙලා තියෙන්නේ. ඒතර ඔන්න වගේ අපේ component එකේ මොන හරි change එකක් වෙනවා නම් මෙන්න මේ ng do check එක අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඔන්න අපේ component එකේ මොන හරි change එකක් වෙනවා නම් අපිට මෙන්න මේ ng do check කියන එක trigger වෙනවා. එතකොට අපි මෙන්න මේකේ heavy operations කරන්න නරකයි. මොකද හේතුව මේක නිතරම trigger වෙන නිසා ඒක අපේ project එකට බලපාන්න පුළුවන් performance issue එකක් විදියට. හරිද? ඒක නිසා අපි මෙන්න මේ ng do check එකේ අපි ලොකු operations කරන්න යන්නේ නැහැ. ඒක බොහොම simple විදියට තමයි අපි තියාගන්නේ. හරිද? light weight විදියට අපි තියාගන්න ඕනේ. එතකොට අපිට මෙන්න මේ ng do check කියන එක use කරන්න පුළුවන් මෙන්න වගේ වෙලාවල් වලට. ඒ කියන්නේ දැන් අපි කතා කරන්නේ දැන් change detection එක. හරිද? ඒතර Angular එයා හරියටම මෙන්න මේ මොකක් හරි variable එකක් තියෙනවා නම් අන්න ඒක change වුණා නැද්ද කියලා එයා බලලා ඉවරලා එයා change එක detect කරගන්නවා. හැබැයි මේක සමහර වෙලාවට එයාට capture කරගන්න බෑ complex object වගේ තියෙනකොට. හරිද?
එතකොට අපිට මෙන්න මේ ng do check එක පාවිච්චි කරලා ඉවරලා අන්න ඒ වගේ කම්ප්ලෙක්ස් ඔබ්ජෙක්ට් එහෙම තියෙනකොට අපිට මේක වෙරිෆයි කරගන්න පුළුවන්. මෙතන අනිවාර්යෙන් චේන්ජ් එකක් වුණා කියලා එහෙම කියලා ඉවරලා අපිට අවශ්‍ය ඔපරේෂන්ස් කරගන්න පුළුවන්. ඒකම මෙතන මේ දාලා තියෙන්නේ. අපි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. මෙතන කියලා තියෙන්නේ ඒකයි. detect and act upon changes that Angular might not notice කියලා. හරිද? ඒ කියන්නේ Angular සමහර වෙලාවට නොටිස් කරන්නේ නැති දේවල් අපිට ඩිටෙක්ට් කරගන්න පුළුවන් මෙන්න මේ ng do check එක පාවිච්චි කරලා. හරි. එතන අපි ඉස්සරහට ප්‍රොජෙක්ට් කරනකොට මෙන්න මේ ලයිෆ් සයිකල් ලොක්ස් පාවිච්චි කරනවා. ඒතර ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොන වගේ වෙලාවටද අපි මේක යූස් කරන්න කියලා. හරි. දැන් ඔයාලා බලයි මෙන්න මේ ng do check කියන එකයි ng on changes කියන එකයි සේම්ද කියලා. එහෙම නෑ මම ඔයක ඔයාලට මෙහෙම පැහැදිලි කරන්නම්. අපි යනවා VS Code එකට. ගිහිල්ලා ඉවර වෙලා දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ng on changes එකයි ng do check එක එකපාර print වෙලා තියෙනවා. හරිද? හැබැයි ඒ දෙක වෙනස්. මම මේක ඔයාලට මෙහෙම පැහැදිලි කරන්නම්. මෙහෙමයි. දැන් මෙන්න මෙතන මෙන්න මේ ng on changes කියන එක ට්‍රිගර් වෙන්නේ මෙන්න මේ ඉන්පුට් එක චේන්ජ් වුණොත් විතරයි. හරිද? හැබැයි මෙන්න මේ ng do check කියන එක අර ඉන්පුට් එක චේන්ජ් වුණත් ට්‍රිගර් වෙනවා. ඒ වගේම තව මොන හරි වේරියබල් එකක් තියෙනවා නම් ඒක චේන්ජ් වුණත් මේක ට්‍රිගර් වෙනවා. මම මේ ඔයාලට පැහැදිලි කරන්න එක්සැම්පල් එකක් අරගෙන මම මෙතන වේරියබල් එකක් හදනවා counter කියලා. හරිද? මේකේ type එක මම දෙන්නම් number. default value එක මම තියන්නම් 0. හරිද? ඔය විදිහට. ඊට පස්සේ මෙතන මම ෆන්ක්ෂන් එකක් හදනවා increment counter කියලා. හරි. එතකොට මේකෙන් වෙන්නේ මොකද්ද? අර counter value එක increment වෙන එක. අපිට මේක දෙන්න පුළුවන් මෙහෙම this.counter එක increment කරන්න කියලා විදිහට මම දෙනවා. හරි. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ user component.html එකට ගිහිල්ලා ඉවර වෙලා මෙතන මම දා ගන්නවා h1 එක. h1 එකක් දාලා interpolation පාවිච්චි කරලා අර counter එක පෙන්නනවා. හරිද? ඊට පස්සේ මෙතන බටන් එකක් දා ගන්නවා. බටන් එකක් දාලා මෙතන මම දෙන්න increment counter කියලා. හරි. ඊට පස්සේ මේකේ click event එක capture කරලා ඔය විදිහට එතනදී මම කෝල් කරනවා මෙන්න මේ increment counter කියන ෆන්ක්ෂන් එකට. හරිද? ඔය විදිහට. දැන් බලන්න මොකද output එක එන්නේ කියලා. මට initially මෙහෙම 0 බලා ගන්න පුළුවන්. දැන් මම මෙන්න මේ increment counter එක click කරාට පස්සේ මේක එකකින් වැඩි වෙනවා. ඒකත් එක්කම බලන්න මෙන්න මේ ng do check කියන එක අපිට බලා ගන්න පුළුවන්. හරිද? මම මෙන්න මේක click කරන සැරයක් නැත්තම් අපිට මෙන්න මේ ng do check එක අපිට print වෙනවා. හරිද? එතකොට බලන්න අපේ මෙන්න මේ ng on changes කියන එක එහෙම trigger වෙන්නේ නැහැ. ඒක trigger වෙන්නේ අපේ input එක change වුණොත් විතරයි. හරිද? මේක දැන් click කරා පස්සේ මම change name කියන එක click කරා. එතකොට අන්න ඒක ට්‍රිගර් වුණා. හරිද? දැන් ඔන්න ඔයාලට තේරෙනවා මේ දෙකේ වෙනස මොකක්ද කියලා. එතකොට මෙන්න මේ ng do check කියන එක නම් සබ් ඔප්ෂන් එකක් වගේ තමයි මෙන්න මේ ng on changes කියන එක. මොකද ng do check කියන එක නම් නිතරම changes වලට ට්‍රිගර් වෙනවා. හැබැයි ng on changes කියන එක නම් ට්‍රිගර් වෙන්නේ input properties changes වුණොත් විතරයි. හරිද? ඔන්න මම හිතනවා දැන් ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොකද මෙන්න මේ ng on changes එක සහ ng do check එක අතර වෙනස කියලා. හරිද? ඒතරම් මේ හැම දෙයක්ම ඔයාලට පැහැදිලි කරන්නේ මේ සියලුම දේවල් අපි හරියට දැනගන්න ඕන මෙන්න මේ Angular concept ඉගෙන ගන්නකොට. හරි අපි ඊළඟට බලමු ඊළඟ life cycle loop එක. මම යනවා presentation එකට. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ng after content init කියන එක. මේකත් ගොඩක් වැදගත් life cycle loop එකක්. අපි බලමු මේකෙන් මොකද වෙන්නේ කියලා. එතන මේක trigger වෙන point එකක් බලමු මුලින්ම. called once after Angular project external content into the component. එතකොට මෙන්න මේක trigger වෙන්නේ මෙහෙමයි. අපි දැන් කතා කරා ng content කියන එක. ඒ කියන්නේ content project එක අපි කතා කරන්නේ. එතකොට මෙන්න මේක trigger වෙන්නේ අපේ external content එකක් project වුණාට පස්සේ. හරිද? මම මේක ඔයාලට මෙහෙම පැහැදිලි කරන්නම්. එතකොට අපි මේක ඉම්ප්ලිමන්ට් කරන්න ඕන නම් මුලින්ම මෙන්න මේ after content init කියන ඉන්ටර්ෆේස් එක පාවිච්චි කරන්න ඕන. ඊට පස්සේ අපිට එනවා මෙන්න මේ ng after content init කියන ෆන්ක්ෂන් එක. හරි. මම මේක VS Code එකකින් පැහැදිලි කරන්නම්. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ user component.html එකට ගිහිල්ලා ඉවර වෙලා මෙතන මම දා ගන්නවා මෙහෙම ng content tag එක. හරිද? එතකොට මට parent ගෙන් එවන content එක මෙන්න මෙතන පෙන්නන්න කියලා කියන්න පුළුවන්. ඊට පස්සේදී මොකද මම කරන්නේ app component.html එකට ගිහිල්ලා ඒ කියන්නේ parent එක ගිහිල්ලා ඉවර වෙලා අපි දැන් මෙහෙම app user කියලා අපේ කම්පොනන්ට් එක රෙන්ඩර් කරලා තියෙනවා. දැන් මෙතන මට මොනවද දෙයක් පාස් කරන්න පුළුවන්. මෙහෙම මම දානවා p ටැග් එකක් ඔය විදිහට දාලා මම මෙතන දෙන්නම් hello from parent කියලා. හරිද? දැන් ගිහලා බලන්න බ්‍රවුසර් එකට මොකක්ද උනේ කියලා. දැන් මට hello from parent කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ng after content init triggered කියලා. ඒ කියන්නේ මොකක්ද? දැන් අපේ content එක project වෙලා තියෙන්නේ. මෙතෙන්ට. හරිද? දැන් ඔන්න ඔය විදිහට අපිට මේක බලා ගන්න පුළුවන්. හරි එතකොට ඔයාලා බලයි දැන් අපිට මෙන්න මේ ng after content init කියන එක මොන වගේ වෙලාවටද පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒතර මෙහෙමයි. අපේ parent ගෙන් අපි මොන හරි දේවල් ටිකක් එවනකොට දැන් මේක trigger වෙන්නේ ඒක project එක live වුණාට පස්සේනේ. ඒතර අපිට අන්නේ දේවල් access කරන්න වගේ ඕන නම් අපිට මෙන්න මේ point එකේදී ඒ දේවල් කරගන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ තැන් වලට මේක use කරන්න පුළුවන්. අපි ඉස්සරහට project කරනකොට මේක use කරන විදි බලනවා. එතකොට ඔයාලට හොඳටම තේරෙනවා මේක කොහොමද පාවිච්චි කරන්න කියලා. හරිද? දැන් ඔයාලට
අයිඩියා එකක් තිබුණම ඇති මෙන්න මේ ලයිෆ් සයිකල් හූක් එක මොන වෙලාවද ට්‍රිගර් වෙන්නේ කියලා.